හලෝ යාළුවනේ ඔයගොල්ලෝගේ සාදරයෙන් පිළිගන්නවා සිංහල ගේම් ඩෙව් YouTube channel එකට. ඉතින් කාලයකට පස්සේ ඔන්න ආයෙත් වීඩියෝ එකක් අරන් ආවා. අපි කලින් වීඩියෝස් වල coin collect කරන්න හැදුවා. ඒ වගේම එනම කෙනෙක්ව දාලා එයාට damage කරන්නත් හැදුවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි coin collect කරන එකට අප්ඩේට් වෙන්න. අපි coin collect කරද්දී score එක අප්ඩේට් වෙන්න සහ තව පොඩි change එකක් එක්ක මේ වීඩියෝ එක දී අපි සාකච්ඡා කරමු. ඉතින් එහෙනම් වැඩි කතා කරන්නේ නැතුව අපි දැන් වීඩියෝ එකට. ඉතින් හරි මේ විදිහට තමයි අපි පටන් ගන්න තිබෙන්නේ. මෙතන මම මුලින් වීඩියෝස් එකේදී මේ coin එක හදද්දී මේකේ collision එකක් දැම්ම. ඒක ඇත්තටම අවශ්‍ය වෙන්නේ අපි BP coin එක double click කරලා open කරගමු. ඊට පස්සේ මෙන්න මේ collision එක මම delete කරගන්නවා. ඉතින් message එකක් එනවා. ඒක අවුලක් නැහැ. අපි හදමු. මෙතන coin එක select කරගෙන coin එකේ details panel එකේ collision කියලා search කරන්න. එතකොට මේ collision preset එක දාගන්න overlap all කියලා. compile කරගන්න. ඊට පස්සේ අපි මෙතන cancel කරලා මෙතන තියෙනවා on component begin overlap කියලා ඒක click කරගන්න. එතකොට begin overlap එකේදී එන විදිහට තමයි අපි මෙතන හදන්නේ. මේක නැත්නම් delete කරගන්න. on component begin overlap එක මේ දෙකට set කරගන්න. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ දැන් මේක update වෙන්න අපේ game view එකේ. ඒකට අපිට මෙතන print string අදාළ නැහැ. ඒක delete කරගන්න. අපි මෙතන හදන්න ඕන blueprint එකක් අලුත් blueprint වර්ගයක් තියෙනවා. මෙතන user interface කියලා widget blueprint කියලා user widget set කරගන්න. naming convention එක WBP widget blueprint කියන එක WBP අපි හිතමු score කියලා coin score කියලා දාගන්න. ඊට පස්සේ ඒක double click කරලා open කරගන්න. මෙතන අපි හදන්න ඕන අපේ coin එක update වෙනකොට මම සරලව මේක ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මෙතනින් මුලින්ම canvas panel එක add කරගන්න. canvas panel එක add කරගත්තට පස්සේ මෙතන text කියලා search කරගෙන text එක add කරගන්න. මෙතන text එක තමයි අපි update කරන්න. අපි මෙතන බිංදුව 1 2 ඒ විදිහටනේ 10 20 එහෙම add වෙන විදිහට මේක text box කියන එකට දැනට අපි මේ බිංදුව කියලා දාගන්න. මේක තමයි update වෙන්නේ. so මම මේක ලොගෝ කරලා මෙතන එක එහෙම හදාගන්න බලන්න. කැමති විදිහට අපි text එකේ font එක යටතේ තියෙන size එක පොඩ්ඩක් වැඩි කරගන්න තියෙන මේ size එකට ආවේ ඕන color එකත් කරේවල කැමති color එකක් දෙන්න. මේක customize කරගන්න ඔයගොල්ලෝ කරගන්නවා. මේ දැනට මේක update වෙන විදිහට හදන්න යන්නේ එහෙනම් බින්දුව කියලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතන මේ text එක ඔබලා මේ text එක select කරලා මෙතන තියෙනවා copy text එක මම 0 කියලා මෙන්න මෙතන තියෙනවා bind කියලා එකක්. මෙතන right click කරලා create binding කියන එක දෙන්න. මෙන්න මෙතනට මෙහෙම window එකක් open වෙනවා. ඊට පස්සේ මේ අපිට මේකේ අපි මුලින්ම event graph create කරලා මෙතන event construct කියලා තියෙන event construct කියන්නේ අයිතර අපි කලින් මේවල කරන අර begin play එක වගේ begin play එකක් නැති නේද මේ widget blueprint එකේ තියෙන event construct කියලා. මේකෙන් ගන්න අපි cast කරන්න අපේ character මේකල අපේ BP night shade character කරන මෙතෙන් get player character player character node එක ගන්න. මේක promote variable දෙන්න. ඊට පස්සේ මේක compile කරගන්න. ඊට පස්සේ එතන මෙතෙන්ට ගිහිල්ලා අපිට මේක ගන්න පුළුවන්. BP night shade එක අරගෙන ඒකේ අපි අර හදපු අපි මෙතන night shade එකට ගියොත් මේ night shade එක අපි හදපු අර coins කියලා අපි හදලා තියෙනවා. integer එක තමයි පෙන්වන්න ඕනේ. එතන ගිහලා එතනින් අපිට ගන්න පුළුවන්
අපේ කොයින් කියන එක අපේ හැදුවේ ඉන්ටිජර් එකක්. ඔයගොල්ලෝ මේක බැලුවොත් වෙනවා ඉන්ටිජර් එකක් තමයි තියෙන. හැබැයි ටෙක්ස්ට් එකක් විදියට අපිට මේක ස්ට්‍රින්ග් එකක් විදියට මේක කන්වර්ට් කරගන්න ඕන. එතකොට මෙතන ටෙක්ස්ට් එක මෙතන to text ඉන්ටිජර් එකක් ටෙක්ස්ට් එකට යන්නේ. ඒක මෙතන return value node එකට කනෙක්ට් කරන්න. හරි. මොන ටික අපි හැදුවා. හැබැයි අපිට මෙතන මේක මේක සෙට් කරලා තියෙන්නේ මෙතන overlap වෙනකොට මේක මෙතන මේක destroy වෙලා ඒ sound at location කියන එකක් දෙන්න. මේක මේ පැත්තට යනවා අපි බලමු මේක මේව කරද්දි වෙන විදිහට එක්ක. මේක act එක destroy වුණාට පස්සේ මේක මේ වෙන්නේ අපි බලමු මේක කරලා මෙතකොට idea ගන්න පුළුවන්. හරි BB Nightshade එකේ අපිට අර create කරගත්ත widget එක අපිට මෙතන පෙන්වන්න ඕන. ඒකට අපි මෙතන right click කරලා event begin play ගන්න. event begin play කියදී අපි create කරනවා අපේ create widget. ඊළඟ අපි අර අදපේක WBP coin score කියන එක select කරනවා. ඉතින් coin score කියන එක select කරනවා. ඊට පස්සේ මේක to viewport. හරි. ඊට මේක combine කරන්න. දැන් වැඩි හරියන්න ඕන. ආදක බිඳුව කියලා පෙන්නනවා. බලමු අප්ඩේට් වෙනවද කියලා. අප්ඩේට් වෙනවා. sound එකත් වැඩනේ. ඉගෙන ඔක්කොම වැඩ. ඉතින් ඔන්න ඔය ටික තමයි මට මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ. කොහොමද අපි අප්ඩේට් කරගන්නේ මේ ස්කෝර් එක කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. මගේ YouTube channel එකට subscribe කරලා support කරන්න කියලා කියනවා. තවත් මොකක් හරි අලුත් දෙයක් මේ game එක මේ හදලා ඉවර කරන්න ඕන වෙන කැලින් කැල්ල අරන් එන්න. ඉතින් ඔයගොල්ලෝ ජය.